හරි ගයිස් අද වීඩියෝෙන් ගේන්නේ views ගන්න සරල ක්‍රමයක්. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම යම් වීඩියෝ එකට. මේක තමයි කරන්න තියෙන්නේ. ඔයාලට කෙලින්ම YouTube එක download කරගත්තා. ඊට පස්සේ ඔයාලට views ගන්න පොඩි shortcut එකක් කියලා දෙන්න. ඉතින් සාර්ථකමයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ටික දුරකට සාර්ථකයි. ඉංග්‍රීසි වල කරන්න තියෙන්නේ මේ තප්පර 4ක් වගේ පොඩි කාලයක ස්ක්‍රීන් රෙකෝඩින් එකක් මොකක් හරි වීඩියෝ එකක් කරගන්න. ඒ වීඩියෝ එක සාමාන්‍ය විදිහට දාගන්න. දාන විදිහට මම මේක දානවා. හරිම සරලයි. පළ වීඩියෝ එකක් දාන විදිය දන්නවා. මම මෙතනදී මේ විදිහට ෂෝට් කියලා ගහලා මෙන්න මේකක් දෙනවා. ඔය දෙක විතර දෙන්නේ. විසිබිලිටි එක අපිට පබ්ලික් දෙන්න පුළුවන්. පබ්ලික් දීලා ඔඩියන්ස් එකට මෙන්න මෙතන මේක දීලා මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ගිහිල්ලා මේක තමයි දැන් හරි. අපි දැන් මෙන්න මේක මේ විදිහට අප්ලෝඩ් කරමු. ඉතින් guys මේක ටග් ගාලා අප්ලෝඩ් වෙන්න ඕනේ. මොකද අඩු කාලයක වීඩියෝ එකක්. හරි ඉතින් ඔකේ විදිහට අප්ලෝඩ් වෙයි. guys මං ගාවේ තියෙන තරමක් views ඔක්කොම තියෙන්නේ මම ඒ විදිහට බලාගත්ත ඒවා තමයි. ඇත්තටම guys මගේ වීඩියෝස් තාම කවුරුත් බලලා නැහැ. ඉතින් ඔය විදිහට මේක අප්ලෝඩ් වෙනවා. වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා මේ විදිහටම. හරි guys ඒක තව පොඩ්ඩයි තියෙන්නේ අප්ලෝඩ් වෙන්න. ඔයාලට ඕන නම් තව ගොඩක් දේවල් මගේ channel එකේ තියෙනවා. ඒවත් බලගන්න පුළුවන්. WCC1 එකේ review එකක් තියෙනවා. එතකොට ඒ වගේම gun game එකක් තියෙනවා හොඳ. ඉස්සරහට තව වීඩියෝස් ගේනවා. ඔයාලට මගේ channel එක බලුවොත් හරියටම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝස් දාලා තියෙන විදිහ. ඉස්සරහට තව වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒව ගැන බලන් ඉන්න. හරි guys දැන් මේක අප්ලෝඩ් වෙලා ඉවරෙන් තව ටිකයි තියෙන්නේ. ඒක අප්ලෝඩ් වෙනවා ඉමු. දැන් processing වෙනවා. has started. හරි guys process වෙලා ඉවරයි තව ටිකයි. දැන් මේක අප්ලෝඩ් වෙනවා සටස් කාලා. හරි guys ඒක දැන් අප්ලෝඩ් වුණා. ඉතින් guys දැන් මම කරන්න යන්නේ මේ විදිහට අපි මෙතනට ඇවිල්ලා මේ switch account කියන එක දීලා අපි ගාව තියෙන වෙන Gmail account එකක් තෝරගන්න ඕනේ. හරි guys ඉතින් මම ඒක තෝරගෙන search bar එකට ගිහිල්ලා මගේ channel එකේ නම search කරනවා සිංහල blogger කියලා. ඊට පස්සේ guys මම මගේ channel එකට ගිහිල්ලා මම අලුතින් අප්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මේ විදිහට බලන්න. හරි guys අතරමයි ගණන්නේ. එහෙන් බලලා ආයෙත් දැක්කලා ආයෙ පාරක් ඒ විදිහටම ඒ වීඩියෝ එක බලන්න. හරි guys බලන්න තියෙනවා මේක දෙපාරක් බලා ගත්තා. හරි ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ ආයෙත් අපි එකට සුපුරුදු විදියට මාරු වෙන එක. අපේ channel එකේ තියෙන account එකට මාරු වෙලා මේ විදිහට යන්න ඕනේ අපේ channel එක ඇතුළට. අර channel එක ඇතුළට ගිහිල්ලා මේ විදිහට බලද්දී ඔයාලට පොඩ්ඩක් මේක රිෆ්‍රෙෂ් කරන්න වෙයි සමහර විට. පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා එහෙම බලන්න.
මෙතනදී රිෆ්‍රෙෂ් කරන්න වෙන්නේ හේතුව මෙතන මම ස්ක්‍රීන් රෙකෝඩින් කරන නිසා ආයෙත් ගිහින් පෙන්නන්න. සාර්ථක වුණා ගයිස්. ඒ අවස්ථාවේදී මම ඉතින් ආයෙත් මේ විදිහට ක්ලියර් කරලා ගිහින් පෙන්නන්න. ඒක සමහර විට හරියන්න ඉඩක් තියෙනවා. ලෝඩ් එකක් යනවා. හරි ගයිස්, දැන් සටස් කාලේ මේකට ගිහිල්ලා මේ view channel කියන එකට ගිහිල්ලා short කියන එකට ගිහිල්ලා බලමු. හරි ගයිස්, ඔයාලට පේනද මෙතන views දෙයක් පේනවා. මොකද මම අර වීඩියෝ එක මම දෙපාරක් බලපු නිසා. ඉතින් ඔයාලට පුළුවන් ගයිස් ඒ විදිහට වීඩියෝ එක බලලා කොහොම හරි ඔයාලගේ views ගණනත් අප් කරගන්න. ඉතින් මේ විදිහට නම් මොකක් හරි මැච් එකක් ගහන්න බලන්න. ඔයාලගේ channel එකේ මේ විදිහට views අප් කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.